අයිබෝ හැමෝටම අදෑවිලා තියෙන අපේ channel එක ගෙන තවත් සුපිරිම ගින්දර වගේ වීඩියෝ එකකට අපි යන් එනම් අපේ වීඩියෝ එකකට ඉතින් අද අපි ගෙන්නේ හැමෝටම YouTube Free Fire ගන්න ඔයගොල්ලන්ට YouTube කෙනෙක් වෙන්න ගොඩක් වටින දේවල් ටිකක් ඒ කියන්නේ මම YouTube කෙනෙක් වෙන්නේ වගේ එහෙනම් මාව subscribe කරලා තියාගන්න අපි මෙහි යන්න ඕනේ ඉස්සලාම ඕගොල්ලොන් කරගන්න ඕනේ ඕගොල්ලොන්ගේ ෆෝන් එකේ තියෙනවා ඒ කියන්නේ Free Fire එකේ තියෙනවා මේ මොකද්ද වෙනම තැනක් එතන මේ අර settings වලට ගිහිල්ලා ඔයා හැම වෙලේම ඔන් කරන් තියාගන්න ඕනේ යාගේ screen record එක. ඒක තියෙනවා. ඒක ඔයා screen record එක ඔන් කරන් තිබ්බහම ඕගොල්ලන්ට අර short ලා තියෙන්නේ. අර එක එක super short දැනුත් මේ මම ගහන short ටිකත් මේ එහෙම හොයාගත්ත ඒවා ටිකක් තමයි කියන්නේ මම නිකන් ඉතින් රෙකෝඩ් කරගත්ත ඒවා ටිකක් තමයි කියන්නේ ඒක දාලා තිබ්බ වෙලාවේ ඉතින් ඒක ඔන් කරලා තියාගත්තෝ ඔයා අපි කියන්නේ ඔන් කරලා තියාගත්තොත් ඕගොල්ලන්ට පුළුවන් ඒ කියන්නේ හොඳ ෂොට් ටික එකතු කළා වීඩියෝ හදන්න. ඒ කියන්නේ ෂොට් වලට එහෙම දාගන්න. ඒක තමයි පළවෙනිම එක. මම ඒක යූස් කරන්නේ නැහැ දැන් මොකද ස්ටෝරේජ් එක මගේ පොඩ්ඩක් වැඩි හින්දා අනික දිහාදී දුවන්නත් අමාරුයි මේ අපේ ෆෝන් එකට. හොඳ ෆෝන් තියන අය අනිවාර්යයෙන් කොන් කරන් තියාගන්න. ඉස්සරහම ඕගොල්ලොන් සබ් ඊළඟ ට්‍රික් එකට අපි යන්. ඊළඟ ට්‍රික් එක තමයි ඕගොල්ලොන් සබ් 50 වෙනකන් ෂෝට් දාන්න ඕනේ. ෂෝට් දාලා ඕගොල්ලොන්ට තියෙන්නේ නෝමල් වීඩියෝ දාන්න. නෝමල් වීඩියෝ දාලා කට්ටියක් එනවනේ. ඕගොල්ලෝ දාන්න සබ් 50 දැම්මාන් පස්සේ ඕගොල්ලොන්ට පුළුවන් ඒ සබ් 50 දැම්ම පස්සේ ඕගොල්ලෝ පුළුවන් ලයිව් ගේන්න. ඒගොල්ලෝ දන්නවා ඇතිනේ ගොඩක් අය ඉස්සලාම ඕගොල්ලොන් ෂෝට් දාලා සබ් 50 ගහන්න ඕනේ. සබ් 50 ගහලා මේ ඕගොල්ලොන් ලයිව් ගේන්න ඒවා ලොකු සමූහයක් නැහැ. සබ් 50 සමහර අය බෙල් ගන්න ක්ලික් කරන්නේ නැතුව ඇති. ඒ හින්දා ඕගොල්ලෝ නෝමල් දිග වීඩියෝ ඒ කියන්නේ මේ ෂෝට් නැතුව නෝමල් වීඩියෝ දාන්න ගන්න ඕනේ. ගොඩක් වෙලාවට ඔය ස්පින් කරන වීඩියෝ ටොප් අප් සීන් ඒ වගේ කියන්නේ ටොප් අප් කරලා ගන්න වීඩියෝ වගේ ඒවා නම් ගොඩක් මරු. මොකද ඒ වගේ ගොඩක් අය බලන්නේ බිල්ලගේ වුණත් බලන්නේ ගොඩක් අය මම වුණත් ස්පින් කරන ඒවා තමයි ට්‍රික්ස් ස්පින් කරලා ට්‍රික්ස් ගේම් ප්ලේත් බාගන ගේම් ප්ලේ ගොඩක් ගේනවා ලයිව් වල. ඔය වගේ ට්‍රික්ස් ගේන්න ඕනේ. ඒක තමයි දෙවෙනි ට්‍රික් එක විදිහට තුන්වෙනි ට්‍රික් එක විදිහට පාවිච්චි කරන්නේ. මේ ට්‍රික් මේ ස්පින් කරන්න ඕනේ. මේ ඊට පස්සේ ඕගොල්ලොන්ට ගැලපෙන thumbnail එකක් දාගන්න ඕනේ YouTube channel එකට. ඊට වීඩියෝ එකට හොඳ thumbnail එකකුයි logo එකක් කොහොමත් ඕගොල්ලන්ට තියෙන්නේ බේ. ආබේනික logo එකක්. thumbnail එකක් ඔයගොල්ලෝ හදා ගන්න ඕනේ. හදලා හොඳ edit කරන app එකක්. මම ගොඩක් ඔය වීඩියෝ වල view වෙන ඔය thumbnail එකකින් තමයි. ඔය thumbnail එක ගොඩක් වටිනවා වීඩියෝ වලට. හොඳ edit කරන app එකක්. thumbnail app එකක් මම කියන්නම්. මේක හැබැයි මම නම් සල්ලි දීලා මාසයක් ගන්න එහෙම කරන්නේ. හැබැයි හොඳම edit කරන මට්ටම් app එකම CapCut එක. දැන් මම use කරන්නේ මම මේක. ඒක ඕන දෙයකට පුළුවන්. ප්‍රීමියම් ඕනේ edit කරන එක නේ ප්‍රීමියම් එක ගන්න ඕනෙත් නෑ මම පාවිච්චි කරන්නෙත් නෑ. සල්ලි දීලා මේකේ. මේක බෑක් මොකද green screen ඕන එකක් හදන්න පුළුවන්. ලේසියෙන්ම ඔව් ඉතින් දැන් මම ඔයගොල්ලන්ට ගේන්න යන්නේ ලොකු වාසියක් ඔයගොල්ලන්ට channel එකේ මම ගේන සුපිරිම වාසියක්. ඇත්තම කිව්ව වීඩියෝ එකේ ඉතුරු ටික ඔයගොල්ලෝ කැමති නම් බලන්න නැත්නම් බලන්න නැතුව ඉන්න. මොකද මම ඊළඟට ගේන ටික මේ කොහෙත්ම මේ වීඩියෝ වට දාලා නැහැ. මාව ප්‍රොමෝට් කරගන්න වගේ එකක් වෙන්නේ මෙතන. මොකද මේ මම ඕරෝ කැමති නම් බලන්න ඒකයි මම කියන්නේ. ඔතන තියෙන පැක් වගේක් ඔය තියෙන මම එඩිට් කරන ඔයගොල්ලන්ට යූස් කරන හදන පැක් වගේක්. මේ ප්‍රීමියම් පැක් එකයි ෆනි පැක් ස්ටෝරි පැක්. ඒ කියන්නේ ඒ ප්‍රීමියම් පැක් එක කියන්නේ අපි නෝමල් නිකන් අර නෝමල් එඩිට් කරන විදිහ එඩිට් කරන එක. ඒ ෆනි පැක් එකෙන් වෙන්නේ ඔයගොල්ලෝ ෆනි විදිහට එඩිට් කරගන්න එහෙම. ඊට පස්සේ ඔය තිබ්බේ මොකද්ද ඔය ඊට පස්සේ ස්ටෝරි පැක් එක ඒගොල්ලෝ මේ එහෙම ස්ටෝරි පැක් එක මම එඩිට් කරනවා. ඔයගොල්ලන්ට තියෙන සල්ලි ගන්න මම හිතනවා ඔයගොල්ලන්ට සල්ලි ගෙවන්න එහෙම බැරුව ඇති. මොකද පෙරක් බැංක් නෑනේ. එහෙනම් මම මේක පටන් ගත්තේ මේ තුනම වීක්ලි එක ගාන තමයි. ඒ කියන්නේ ස්ටෝරි පැක් එකක් වීක්ලි එක ගානක්. ඒ කියන්නේ රුපියල් 500ක වීක්ලි එක ගානක්. මගේ අයිඩි එක මම වීක්ලි ගානක්. ඊට පස්සේ ෆයින් එක වීක්ලි එක ප්‍රමාණය යන්නේ. ඊට පස්සේ මේ ස්ටෝරි එක
හැබැයි මේක ඕගොල්ලෝගේ කටහන අනිවාර්යෙන් අවශ්‍ය වෙනවා. මම මේක එඩිට් කරලා ඉතුරු ටික ඔක්කොම එඩිට් කරලා දානවා. ඊට පස්සේ ඕගොල්ලොන්ගේ මේක මොනවද මේ ඔක්කොම වීක්ලි ගන්න තමයි වෙන්නේ. ඒක ඕගොල්ලොන් ඉන්න ඕනේ. ඕගොල්ලොන්ගේ මේක මොනවද මගේ WhatsApp group එකට තියෙනවා. ඕගොල්ලෝ ඉතින් ඒකට join වෙන්න ඕනේ. join වුණාන් පස්සේ මේ channel එක නෙමෙයි මගේ group එකක් තියෙනවා edit කියලා. ඒක ඔයගොල්ලෝ log වුණාන් පස්සේ ඔයගොල්ලෝ මේ දැන් වීඩියෝ කරගන්න ඕනේ යටින් පහල තමන්ගේ නම්බර් එක ගහලා මට එවන්න. මම ඒක සේව් කරලා කවදාවත් මට කෝල් ගන්න එපා. මැසේජ් දාන්න මම මේ වීඩියෝ එක එවලා මැසේජ් එක දානවා එඩිට් කරලා දෙන්න. පැක් එක යටින් දාලා අනික මේක වළංගු වෙන්නේ විනාඩි 20ක වගේ වීඩියෝ විතරයි. මම යාළුවනේ ඊළඟ පැක් එක ප්‍රෝ පැක් එක ඇත්තම කිව්වොත් මේක monthlyයක්. ඒ කියන්නේ monthly එක ගන්න තමයි මම මේකට යූස් කරන්නේ. මේක මගේ account එක මම කියන්නේ ඕගොල්ලෝ group එකට තමයි account එක දානවා. ඕගොල්ලෝ තියෙන්නේ account එකට monthly එකක් දාන්න විතරයි. මම ඕගොල්ලන්ට වීඩියෝ එක ඊට කලින් එවන්න පොඩි ටෙස්ට් වීඩියෝ එකක්. ඒක හැබැයි මම සීල් එකක් ගාලා එවන්නේ. ඊට පස්සේ ඔය YouTube එකට දාන්න බෑනේ. ඊට පස්සේ මේ මම ඕගොල්ලෝ monthly දාපු ගමන් වීඩියෝ එක දානවා. මේකේ වෙන්නේ ඕගොල්ලොන්ට මේ ඔය තිබ්බ පැක් ටික ස්ටෝරි බෑග් ඒ ඔක්කොම ටික ඕල් ඕනනම් ඔය ඒ වීඩියෝ වල තුනම එකතු කරලා මික්ස් කරලා දාන්න පුළුවන් මට ඔය වීඩියෝ එකට. මේකට පැයක් උනක් දාන්න පුළුවන්. මේකේ thumbnail උයි ඔය thumbnail එකක් يعني මේ වීඩියෝ එකේ තියෙන thumbnail එක මම ෆ්‍රී ලබා දෙනවා ඔය පැක් එක. අපි යන් එහෙනම් ඊළඟ පැක් එකට. ඊළඟට තියෙන Pro Max pack එක. මේකේ වීඩියෝ දෙකක් ඉම්ප්‍රූව් වෙනවා. එක පැයකට වැඩි වීඩියෝ ඕනකම එඩිට් කරන්න පුළුවන්. පොඩි මේ කොට කරලා දාන්න පුළුවන්. ඊට පස්සේ මේක monthlyයි weeklyයි මේකට දාන්නේ thumbnail free වීඩියෝ දෙකක් පැයකට වැඩි වීඩියෝ දෙකක් දාන්න පුළුවන්. පැයකට වෙන එකක් පැයක වීඩියෝ කණෙත් විනාඩි 20ක වීඩියෝ එකක්. මේ පැක් එකේ එහෙම තමයි වෙන්නේ. අනික ඔයගොල්ලොන්ට මේ පැක් එකේ ওই ටික විතරයි වෙන්නේ. ඒක thumbnail එක free. උනා intro එක මේ free එක දාන්න. ඕගොල්ලොන්ට කියන්න ඕනේ මේ පැක් එකේ තමයි වෙන්නේ. ඊට පස්සේ මේ ඕගොල්ලොන්ට thumbnail එහෙම ගන්න ඕන weekly light එක ප්‍රමාණයක් කියන්නේ thumbnail එහෙම. අනික මම කියන්න ඕනේ short එක මේවා නම් edit කරන්නේ මේ මට මම එඩිට් කරන්නේ එහෙම කියන්න ඕනේ. thumbnail එක හදා ගන්න ඕන නම් මට weekly light එක තමයි දාන්න ඕන මේ දාන්න ඕනේ. මොකද මම මේ weekly light එකක් ඉල්ලන්න මම ඒකට සල්ලි දීලා තමයි මේ මාසෙ ගානේ thumbnail හදන්නේ. දකින්නේ පෙරක් යන මේ ලෝගෝ ගන්න තු එඩිට් කරලා ඇති. ඒ සල්ලි ගෙවුනේ නැති මේ දවස්වල. කොහොමද ඉතින් මේ වීඩියෝ එකේ වෙන්නේ මෙච්චරයි. ඊට පස්සේ මගේ යාළුවෙක් ඉන්නා ඌගෙන නම මලි XYT මේ සර්ච් කරලා බලන්න YouTube එකේ. එයාව අනිවාර්යෙන් subscribe කරන්න. මාව subscribe කරන්න. එහෙනම් අද වීඩියෝ එක මෙතන නවත්තනවා. කැමතියි group එකට set වෙන්න. හැමෝටම goodbye.